කොළඹ බෞද්ධාලෝක වෙසක් කලාපය ඊයේ විවෘත කරනු ලැබුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසයි. අරලගංවිල වෙළඳ සංගමය තුන්වන වරටත් සංවිධාන කළ වෙසක් කලාපය පසුගියදා ආරම්භ වුණා. ඒ අරලගංවිල මහවැලි ක්‍රීඩාංගණයේදී. බඩල් කුමර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පොලිසිය සහ දහම් පාසල් සිසු දරුදරියන් ඇතුළු ප්‍රදේශවාසීන් එක්ව සංවිධාන කළ වෙසක් කලාපයයි මේ. හිඟුරක් ගොඩ ගම්මුදාව ඩී.එස්. සේනානායකාරාම විහාරස්ථානයේ පළමු වරට ඉදිකළ තොරණ ඇතුළත් වෙසක් කලාපය පසුගියදා ආරම්භ වුණා. මෙම වෙසක් කලාපය දින 8ක් පුරා පැවැත්වීමට නියමිතයි. ශ්‍රී ලංකා නාවික හමුදාව සම්බුදු තෙමගුල වෙනුවෙන් සංවිධාන කළ වෙසක් කලාපයයි මේ. ආගමික සහජීවනය තේමා කර ගනිමින් වවුනියාව අම්බලන්ගොඩල්ල ප්‍රදේශයේ වෙසෙන සියලු ජාතීන් එක්ව සංවිධාන කළ බත්තන්සැල ඊයේ පැවැත්වුණා. ඒ නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහගේ ප්‍රධානත්වයෙනුයි. මේ අතර දිවයින පුරා වෙසක් දින සැමරුම් සංවිධාන කර තිබුණේ මෙලෙසිනුයි. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුවත් දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.